ඔයා දන්නවද personal finance budgeting වල 60-25-15 rule එක. Basically 60% ඔයාගේ income එකෙන් ඔයා use කරනවා වගේ maintenance වලට. Basically ඔයාගේ mortgage එක, rent එක, නැත්නම් bills. ඊළඟට 25% ඔයා පාවිච්චි කරනවා ඔයාට enjoy කරන්න. Holiday, restaurants, Netflix මේ ඕනම දෙයකට. ඊළඟට importantly 15% එක use කරනවා ඔයාගේ savings and investment වලට. මේක කරන්න ඔයා bank account 3ක් open කරන්න. පළවෙනි account එක තමයි ඔයාගේ salary එක එහෙම නැත්නම් income එක එන්නේ. මේ ආපු ගමන් ඔයා 25% transfer කරනවා දෙවෙනි එකට. මොකටද? ඔයාගේ enjoyment වලට. ඊළඟට 15% transfer කරනවා third account එකට. මොකටද? ඔයාගේ investment and savings වලට. දැන් ඔයා මේ මාසේ maintain වෙන්න ඕනේ ඔයාගේ 60% ඉතුරු වෙන first account එකේ. මේක හරිම powerful rule එකක්. try කරලා බලන්න වරදින්නේ නැහැ.